නීමන් හාෝ අද අපි චයිනීස් ලැන්ග්වේජ් වීඩියෝ එක සාමාන්‍ය චීන පාඩමක්වත් චීනය පිළිබඳ තොරතුරු වීඩියෝ එකක්වත් නෙමෙයි. අද අපි අරගෙන එන්නේ ඇයි ඕගොල්ලන් චයිනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕන කියන එක ගැන. අපි දන්නවා විවිධ වයස් කාණ්ඩවල ඉන්න දරුවන් අපේ මේ වීඩියෝස් බලනවා කියන එක ගැන. ඉතින් අද මේ වීඩියෝ එක අපි විශේෂයෙන්ම අරගෙන එන්නේ අපේ උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙන දරුවන් වෙනුවෙන්. ඒ විතරක් නෙමෙයි අනිකුත් වයස් කාණ්ඩවල ඉන්න දරුවන්ටත් මේ වීඩියෝ එක ගොඩක් වටින වීඩියෝ එකක් වෙනවා. උසස් පෙළදී ඕගොල්ලන් චයිනීස් ලැන්ග්වේජ් එක තෝරගන්නවා කියලා කියන්නේ ඒක විෂයක් විතරක්ම නෙමෙයි. ඒක ඔයාලගේ higher education future එකටම gateway එකක් වෙනවා. ඇයි මම එහෙම කියන්නේ? අද වෙනකොට චීනයේ ගොඩක් විශ්වවිද්‍යාල වලින් විදේශීය සිසුන් සඳහා ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. විශේෂයෙන්ම චොන්චින් නෝමල් යුනිවර්සිටි, බේජිං යුනිවර්සිටි, කුන්මින් යුනිවර්සිටි, පීකින් යුනිවර්සිටි මෙන්න මේ වගේ ලෝකයේ ඉහළම ශ්‍රේණිගත විශ්වවිද්‍යාල වලින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා සඳහා ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. මේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් අතරට undergraduate scholarship, language program, full tuition scholarship, living allowance with programs වගේ opportunities ගොඩක් ඇතුළත් වෙනවා. ඉතින් මේ වගේ programs වලට apply කරද්දී ඔයගලන්ට Chinese language එක පිළිබඳව තියෙන දැනුම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් කෙනෙක් Tamanගේ උසස් පෙළ විෂය ධාරාව යටතේ Chinese language එක තෝරගන්නවා නම් ඔහුට හෝ ඇයට චීනයේ පිළිගත් විශ්වවිද්‍යාලයක Tamanගේ උපාධිය ශිෂ්‍යත්වයක් ලෙස හදාරන්න අවස්ථාව තියෙනවා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්නකො අපි ලංකාවේ විශ්වවිද්‍යාලයක ගන්න උපාධිය චීනයේ වගේ ලෝකයේ දියුණු රටක විශ්වවිද්‍යාලයක අපිට ගන්න පුළුවන් කියන අවස්ථාව ගැන. මේක චයිනීස් ලැන්ග්වේජ් එක හැදෑරීමෙන් ඕගොල්ලන්ට ලැබෙන එක ඔපචුනිටි එකක් විතරයි. ලෝකය ගෝලීකරණය වීමත් එක්කලා අපිට විවිධ රටවල් එක්කලා එකතු වෙලා වැඩ කරන්න සහ සම්බන්ධතාව ගොඩනගා ගන්න අවස්ථාව වැඩි. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ලෝකයේ දියුණු රටක්, දියුණු තාක්ෂණයේ තියෙන රටක් වෙන චීනයේ භාවිතා කරන භාෂාව අපි ඉගෙනගෙන තියෙනවා කියලා කියන්නේ අපිට ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. චයිනීස් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ චීනයට විතරක් සීමා වෙච්ච භාෂාවක් නෙවෙයි. ඒක යුරෝපයේ ඇතුළු ලෝකයේ බොහෝ රටවල් වල විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු වලට ඇතුළත් කරලා තියෙනවා. විශේෂයෙන්ම University of London, University of Oxford, University of Adelaide මෙන්න මේ වගේ විශ්වවිද්‍යාලවල Chinese language එක සහ Chinese language එක සම්බන්ධ programs බොහෝමයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකෙන් අපිට පැහැදිලි වෙනවා Chinese language එක කියලා කියන්නේ language එකක් විතරක්ම නෙමෙයි. මේක ඔයාලට ලෝකයේත් එක්ක කනෙක්ට් වෙන්න, ඒ වගේම අලුත් ඔපචුනිටිස් හොයාගන්න, ඒ විතරක් නෙමෙයි ඔයාලගේ වැලියු එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අරගෙන යන්න පුළුවන් හොඳ ග්ලෝබල් ස්කිල් එකක්. ඉතින් මේ කරුණ වලින් අපිට පැහැදිලි වෙනවා චයිනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා කියලා කියන්නේම ඔයගොල්ලන්ගේ මුළු අනාගතයම වෙනස් කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියලා. වත් මේ වගේ වීඩියෝස් වලින් ඔයගොල්ලොත් එක්කලා තව කරුණු ෂෙයා කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. හා 谢谢你们，再见。